ආයුබෝවන් අද අප්‍රේල් 26 වෙනිදා 2024 A level ලියපු නංගිලා මයිලාගේ රිසල්ට් ආවා. ඉතින් හැමෝටම හදවතින්ම සුබ පතනවා. විශ්වවිද්‍යාලයේ වරම් ලැබපු නංගිලා මල්ලාට ඇත්තටම තමන්ගේ අනාගතය සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා. එතකොට තමන් තව ටිකක් මහන්සි වෙන්න තිබ්බා. තව ටිකක් පාඩම් කරන්න තිබ්බානේ රිසල්ට් එක මදිනේ. මම ආයෙ කරන්න වෙයිද කියලා හිතන නංගිලාටයි මල්ලිලාටයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඔල්රෙඩි දැන් අර නංගිලාට සුබපතලා ඉවරයි. ඇත්තටම එයාලා ගොඩක් සතුටු වෙනවා ඇති මේ වෙලාවේ. හැබැයි ඒ වගේම ඊට වඩා පිරිසක් මේ වෙලාවේ අනේ මම මොකද කරන්න කියලා හිතා පසුතැවි තමන් ගැනම අවතක්සේරු කරගෙන ඉන්න පිරිසක් ඉන්නවා මේ වෙලාවේ. මම කතා කරන්න අන්න ඒ කට්ටියට. මුලින්ම කියන්න ඕනේ ඔයාලා හිතනවා නම් ඔයාලට රිසල්ට් ෂීට් එක දැක්කහම දැන් තියෙනවානේ ඔයා මොන අංශයක වුණත් කලා ජීව විද්‍යා ගණිත ඒ මොන අංශයේ වුණත් දිස්ත්‍රික් රෑන්ක් එක අයිලන්ඩ් රෑන්ක් එක වගේම ගොඩක් වැදගත් ඉසෙට් ස්කෝර් එක ඔයාලගේ රිසර්ච් එකේ තියෙනවා. එතකොට ඒ අනුව ඔයාලට නිකම් අයිඩියා එකක් එනවා, ජස්ට් අයිඩියා එකක් එනවා මම ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙයිද නැද්ද කියලා. හැබැයි ඔයාලට එහෙම අර බැට උඩ ඉන්න නංගිලා මල්ලත් ඉන්නවා. දැන් ඉසෙට් ස්කෝර් එක සිලෙක්ට් වෙයිද නැද්ද? සමහර කට්ටිය දන්නවා මට බෑ. මට කොහොමදවත් යන්න බෑ. මට ලකුණු මදි. මගේ ඉසෙට් ස්කෝර් එක මදි කියලා හිතන කට්ටිය ඉන්නවා. අන්න ඒ පිරිසටයි මම අද කතා කරන්නේ. ඔයාලා ඉස්සෙල්ලා ඔයාලා තීරණය කරන්න ඔයාලා සෙකන්ඩ් ෂයි හෝ තර්ඩ් ෂයි කරනවාද කියලා. එතකොට ඔයාලා හිතනවා නම් මම සෙකන්ඩ් ෂයි එක කරන්න ඕනේ. නැවොත් තර්ඩ් ෂයි එකත් කරන්න. අනිවාර්යෙන් කරන්න. ඔයාලට එහෙම හිතනවා නම් ඔයාලා ඒ දේ කරන්න. ඔයාලගේ දෙමාපියන් ඒ දේ කියනවා නම් හෝ ඔයාලා දෙමාපියන් කතා වෙලා ඔයාලා කරන්න හිතනවා නම් ඒක කරන්න. හරි. ඒ කොටසත් අයින් කරන්නකෝ ඒ නංගිලා මල්ලාටත් නෙවෙයි. ඊට පස්සේ තව කට්ටියක් ඉන්නවා මම සිලෙක්ට් වෙයිද නැත්ද වැට උඩ ඉන්නේ. අන්න ඒ කට්ටිය අනිවාර්යෙන්ම දාන්න. කැම්පස් වලට දාන්න. එතකොට සමහර විට chance එකක් එන්න පුළුවන් බෝට් රවුන්ඩ් එකෙන්. අනිවාර්යෙන්ම දාන්න. ඊට පස්සේ හොඳටම දැන් අයියෝ මම මේ ඒ කියන්නේ සමහර කට්ටිය අයියෝ මම මේ දේ බලාපොරොත්තු වෙන්නේ මට ඊට වඩා රිසල්ට් එකක් තියෙන්න ඕනේ වගේ කියලා හිත පසුතැවි ඉන්නේ නැතුව ඔයාලා අද ඉතින් පොඩක් අප්සෙට් නේද දැක්කට පස්සේ බලාපොරොත්තු වුණ රිසල්ට් එක නෙමෙයි ආවේ. ඉතින් මම කියන්නේ පොඩක් තනියම ඔයාලා හිතන්න කාලේ පොඩක් ගන්න පොඩි කාලයක් ඒකලා මහන්සියලා වැඩ කරන්න ඔයාලට අනිත් පාර ඔයාලා බලාපොරොත්තු වෙන එකට අනිවාර්යෙන් යන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු ඇයි මේ හැමෝම ගවර්න්මන්ට් යුනිවර්සිටි වලට යන්න ඇයි මේ මොකද්ද ගවර්න්මන්ට් යුනිවර්සිටි එකටම යන්න ඕනේ. එතකොට තමයි හොඳ වගේ එකක්ද මේ සමාජයේ තියෙනවානේ. හැබැයි ඔයාගේ ගෙදර කට්ටියට ඔයාට වියදම් කරන්න සල්ලි තියෙනවා නම් ඕනි තරම් ප්‍රයිවට් යුනිවර්සිටිස් ලංකාවේ තියෙනවා. වෙනසකට තියෙන්නේ ප්‍රයිවට් ඩිග්‍රී එකක් ගද්දී ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක ඉගෙන ගද්දී අපි සල්ලි දෙන්න ඕනේ. ගවර්න්මන්ට් යුනිවර්සිටි එකේදී අපි සල්ලි දෙන්න ඕනේ නෑ ඩිග්‍රී එකට නේද? අන්න ඒ දෙකනේ වෙනස් තියෙන්නේ. නැත්තම් ඉතින් පොඩ්ඩක් ඉතින් ලකුණු මදි වුණා කියලා මෙහෙමයි. සමහර කට්ටිය ඉන්නවා ස්ටේට් යුනිවර්සිටි වලට යන්නේ නැතුව, ඒ කියන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි වලට යන්නේ නැතුව ප්‍රයිවට් යුනිවර්සිටි වලට යනවා. මොකද අවුරුදු ගාන දික් කරගෙන බොරුවට එතන ඉන්න ඕනේ නැහැ. ප්‍රයිවට් සල්ලි තියෙනවා නම් ඩිග්‍රී එක ගත්තා එච්චරයි. ඒතකොට ස්ලිට් එකේ NIBM ඇපීට් ඔය වගේ ගොඩක් ඒ කියන්නේ ගොඩක් හොඳ ඒ කියන්නේ මම දන්න එක හොඳයි කියලා මම අදහස් කරේ මගේ යාළුවෝ යනවා. ඒතකොට සමාජයට කතා බහට ලක් වෙන ඒවත් නේ මම ඒ තුන තමයි මට එකපාරටම ඔළුවට මම ඒ තුන කිව්වේ. ඊට අමතරව ගොඩක් ඉන්ස්ටිටියුට්ස් තියෙනවා. ඒ වගේම ඒ වගේ ඔයාලා රට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ ඩිග්‍රී එකෙන් පස්සේ ඩිරෙක්ට් රටවල් වලට යවන ඒ වගේ ආයතනත් ගොඩක් ලංකාවේ තියෙනවා. ඒවා ඔයාලට Google කරලා බලන්න පුළුවන්.
අහලා දැනගන්න පුළුවන්. එතකොට වර්ක්ෂොප්ස් තියෙනවා. එතකොට ඒවට ගිහිල්ලා ඒ වගේ තොරතුරු දැනගන්න පුළුවන්. ඒ දේවල් ඔයාලට කරන්න පුළුවන්. ඊට අමතරව දැන් ඒවට ගියොත් ගොඩක් වියදම වැඩි ඇත්තටම. සාමාන්‍ය ඩිග්‍රී එකක් ගන්න ආයතනයකට වඩා ඒ වගේ දේවල් වලදී ඒ වගේ ආයතන වලට ගියොත් අපි ඩිග්‍රී එකට වඩා වැඩිපුර වියදම් කරන්න ඕනේ. ඉතින් එහෙම නැති කට්ටිය ඉන්නවනේ ගෙවල්. ඉතින් එහෙම නැති නංගිලමල්ලත් ඉන්නවා. හැබැයි ඔයාලට ඊට වඩා අඩුවට ඔයාලා ඩිග්‍රී කරන්න පුළුවන් ඩිග්‍රීස් ගොඩක් තියෙනවා ඕපන් යුනිවර්සිටි එකේ. ඔයාලට ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රීස් බලලා ඔයාලට ඒව ෆලෝ කරන්න පුළුවන්. ඔයාලට ඒත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඕපන් යුනිවර්සිටි එකේ. පළාත් ගණනාවක තියෙනවා. එතකොට සමහර කෙනෙක්ට ලේසි වෙන්න පුළුවන් ගෙදර ඉඳන් ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රියක් කරන එක. ඒ කියන්නේ ගෙදර ඉඳන් යනවා එනවා ඒ වගේ. ඒ වගේ කරන කට්ටියක් ඉන්නවා. එතකොට හැබැයි මේකට මම දැන් කියන්න යන එකට ගොඩක් කල් ගත වෙනවා. මොකද ඒක තමයි විද්‍යාපීඨ. විද්‍යාපීඨ ගැසට් කරද්දි ගොඩක් කල් යනවා. ඒ අතරතුර ඔයාලට පුළුවන් ප්‍රයිවට් මොනවා හරි ජොබ් එකක් කරලා ඒ විදිහට ඉඳලා ගැසට් කරපුවාම විද්‍යාපීඨ දාන්න. එතකොට මේ වෙද්දිත් ප්‍රයිවට් හෝ ගවර්න්මන්ට් ජොබ් එකක් කරන නංගිලා මල්ලා ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඇත්තට මේක ඔයාලට හොඳයි නම් ඔයාලට හිතනවා නම් මේ ජොබ් එක ඔයාලට හොඳයි ඉස්සරහට යන්න පුළුවන් සැලරිස් හොඳයි කියලා හිතනවා නම් ඔයාලා ඒ දේ කරන්න. ඒකලා ඔයාලට පුළුවන් නම් බාහිරව ඩිග්‍රී එකක්, ඒ කියන්නේ වීකෙන්ඩ්ස් වලට මම හිතන්නේ ඩිග්‍රීස් තියෙනවා, ඉන්ස්ටිටියුට්ස් තියෙනවා ලංකාවේ හොයලා බලලා. ඔයාලා බාහිරව ඩිග්‍රී එකක්, ඒ කියන්නේ බාහිරව කරන්න සති අන්තේ හෝ එහෙම පුළුවන්. ඔයාලා ඒ දේවල් බලලා ඒ දේවල් කරගන්න. මොකද ඩිග්‍රී එක ගත්තත් ඉතින් ඩිග්‍රී එකට රිලේටඩ්ව ඉන්ටර්න්ෂිප් යන්න ඕනේ. එතකොට කොහොමත් ඉතින් ප්‍රයිවට් අපි හිතන ජොබ් එකම අපිට හම්බෙන්නේ නැහැ ගොඩක් ඩිග්‍රීස් වලදී. එතකොට ගොඩක්ම ප්‍රයිවට් පෞද්ගලික ආයතන වල රැකියාවලට තමයි යන්නේ ඉන්ටර්න්ෂිප් විදිහට. එතකොට ඔයාලට පුළුවන් එයාලා ඉන්ටර්න්ෂිප් කරන්නේදී ඒ ආයතන වල එයාලට වඩා ඉහළ තනතුරක් ගන්න. ඉතින් ඒකයි මම කිව්වේ ඔයාලා හොඳ තැනක ඉන්නවා නම්, ඒ කියන්නේ දැනටමත් රැකියාවේ යෙදෙනවා නම් ප්‍රයිවට් ආයතනක හෝ ගවර්න්මන්ට් එක ඔයාලා ඒ දිගට මේක කරන්න. ඒ දේ හොඳයි කියලා මම හිතනවා. අමතරව ඔයාලා කැමති නම් ඔයාලා ඩිග්‍රියක් කරගන්න පුළුවන්. හරි. ඒකටසත් ඒ නංගිලා මල්ලා ටිකත් අයින් කරමුකෝ. ඊට පස්සේ ඔයාලගේ අම්මලා තාත්තා හෝ අම්මා හෝ තාත්තා හමුදාවේ නේවි එකේ එතකොට එයාර් ෆෝස් එතකොට පොලිස් ඉන්නවා නම් ඔයාලා දන්නවද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය? මම හිතනවා මේ ඇත්තටම ඒක නෑ එහෙම කියන්නේ නැහැ. ගවර්න්මන්ට් යුනිවර්සිටි හොඳයි. ප්‍රයිවට් යුනිවර්සිටි හොඳයි. හැබැයි මේක ගොඩක් කට්ටිය දන්නවා. හැබැයි මේක ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ. දන්න කට්ටිය දන්නවා. ඉතින් ඔයාලගේ අම්මලා තාත්තලා එහෙම ඉන්න හිටියානම් ඔයාලට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තියෙනවා මගේ වීඩියෝස් වල බලන්න. ගිහිල්ලා ඒකේ මම විස්තර දාලා තියෙනවා. ඒකට ඒකේ ඩේ ස්කෝලර් කෙනෙක් විදිහට යන්න නම් මුදල් ගෙවන්න වෙනවා. එතකොට මේ මුදල් ගෙවීමේදී ඔයාලගේ අම්මා හෝ තාත්තා නේවි, ආමි, එයාර් ෆෝස් ඕ පොලිස් හිටියනම් ඔයාලට ඩිග්‍රී එකෙන් half price තමයි ඔයාලට ගෙවන්න තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි ඔයාලා කෙරෙට් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යනවා නම් ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ඒකේ අධ්‍යයන කටයුතු සිදු කරන්න පුළුවන්. හැබැයි ඩිරෙක්ට් ඔයාලා ඩිග්‍රී එක ඉවර වුණාම ඔයාලා අනිවාර්යෙන් ෆෝසස් යන්න ඕනේ. එතකොට ඒක ගැන ඔයාලා අනිවාර්යෙන් හොයලා බලන්න. එතකොට වෙබ්සයිට් එකේ KDU වෙබ්සයිට් එකේ දානවා. ඒ තොරතුරු බලන්න ඔය යුනිවර්සිටි, ඒ කියන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි වලට ඔය ඇප්ලයි කරන්න එන කාලෙම වගේ තමයි ඒකෙත් වෙබ්සයිට් එකේ ඒක ගැන පිළිබඳව දාන විස්තර. අනිවාර්යෙන් ඇප්ලයි කරන්න. ඒක බෙස්ට් ඔප්ෂන් එකක් ඔයාලට. ගොඩක්ම මම කියන්නේ මල්ලිලාට ඔයාලට හැබැයි ඉතින් ඉන්ටර්විව්ස් තියෙනවා කොතලාවල ඔය මොන
ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යන්නත් ඉන්ටර්විව්ස් තියෙනවා. ඒවා පාස් වෙන්න ඕනේ. ඒ වගේම ඉංග්ලිෂ් බලනවා. මොකද හැම ඩිග්‍රී එකක්ම යන්නේ ඉංග්ලිෂ් මීඩියම් නිසා. එතකොට මං කියන්නේ මල්ලිලාට ගොඩක්ම විශේෂයෙන් මල්ලිලාට කියන්නේ ඔයාලා ඉස්කෝලේ කාලේ එඩිටින් එහෙම කරා නම් ස්පෝර්ට්ස් කරා නම් එතකොට ඔයාලා හිතනවා නම් ඔයාලා හිතනවා නම් කැමති නම් ඔයාලා ෆෝසස් යන්න ආමි නේවි එයාර් ෆෝස් යන්න කැමති නම් අනිවාර්යෙන්ම ඇප්ලයි කරන්න. ඒක ඔයාලට ලැබෙන මාරම ඔපචුනිටි එකක්. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. එතකොට තව මම අඳුරන කට්ටිය ඉන්නවා. ඕෂන් යුනිවර්සිටි මං හිතන්නේ කිව්ව විදිහට සාගර විශ්වවිද්‍යාලය. එතකොට ඒක ඉගෙනම ලබන ගොඩක්ම බයෝ කරපු කට්ටිය වගේ තමයි ඒකට මං හිතන්නේ ඇප්ලයි කරන්නේ. පොඩක් ඒ ගැන හොයලා බලන්න. ඒකත් හොඳයි ඔයාලා ඩිග්‍රී එකක් ගන්න. ඔයාලා ඒ ගැන වෙබ්සයිට් එකට ගිහින් හොයන්න. දැන් මේක රිසල්ට් ආවා කියලා නිකම් ඔක්කොම අතහැරලා දාලා ඉන්න එපා. ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට යනවා විතරක් යනවා. ඒක විතරක් නෙමෙයි මම කියන්නේ. ඔයාලට තියෙන එකම පාත් එක. තව ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඒවා හොයන්න නිකන්. අතහැරලා දාලා ඉන්න එපා. හොයන්න. ඒ වගේම ඔය NVQ levels වල courses තියෙනවා. ඒවා කරන්න පුළුවන්. ඒකල ඔයාලට ඒ වගේන් ඔයාලා දන්නවද රට යන්න පුළුවන්. ඒ course කරලා ඉතින් hotel courses තියෙනවා. තව කොච්චර නම් දේවල් තියෙනවද? ඉතින් එකක් මත්තේ ඒ ගැනම හිත ඇයි මට බැරුණේ කියලා එහෙම හිත පසුතැවෙන්න අවශ්‍ය නැහැ දැන් ඇත්තටම මේ වර්තමානයේ වෙද්දී. ඉතින් අර එකම A level කරාට පස්සේ එකම දේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට යන එකම විතරක්ද ඔයාලා පොඩක් ඒක හිතන්න. එහෙම නෙමෙයි නේද? තව ඕනේ තරම් ඔප්ෂන් තියෙනවා ඔයාලට. ඒ දේවල් හොයන්න. හැබැයි ඔයාට හිතනවා නම් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට තමයි මට යන්න ඕනේ කියලා. අනේ ඔයා දැන් ඒ කියන්නේ රිසල්ට් එක අඩු නම් ඔයා පසුතැවි ඉන්න එපා. තවත් ඔයා අලුතෙන්ම ආයේ රිෆ්‍රෙෂ් වෙලා ඒ විදිහට මයින්ඩ් එක හදාගෙන ඔයාලා පාඩම් කරන්න. අනිත් ෂයි එකත් කරන්න. ඒ අවස්ථාව ගන්න. ඔයාලට හිතනවා නම් ඔයාලට යන්නම ඕනේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට යන එක තමයි මගේ හීනේ. මට යන්නම ඕනේ නම් හිතා ඉන්න එපා. ඔයා ඉක්මනින්ම පාඩම් වැඩ පටන් ගන්න. ඔයාට පුළුවන්. ඔයා යන්න. ඔයාගේ හීනේ එක නම් ඔයා ඒකට යන්න. ඒකේ වරදක් නැහැ. නමුත් ඔයා හිතනවා නම් ඔයාට ආයි කරන්න බෑ. මට ආයෙම ඒ වගේ මට ආයි කරන්න බෑ කියලා හිතනවා නම් ඔයාට ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට යන එක විතරක් නෙමෙයි එකම දේ ඊට වඩා ගොඩක් දේවල් මේ ලෝකේ තියෙනවා. ඉතින් ඒ දේවල් හොයලා බලන්න. මම ওই ටිකක් කිව්වේ. ඉතින් මගේ වීඩියෝ එක එච්චරයි. අදින් සමහර විට ඔයාලට අලුත් ජීවිතයක් ලැබෙයි. කියන්නේ අලුත් ජීවිතයක් කියන්නේ අලුත් සමාජයකට මූව් වෙන්න අවස්ථාවක් නේ. ඇත්තටම හම්බුනේ. ඉතින් ඔයාලේ අවස්ථාව මොකක්ද කියලා ඔයාලට බෙස්ට්ම ඔප්ෂන් එක මොකක්ද කියලා ඔයාලා තෝරගන්න. ඉතින් thank you. මට කියන්න ඕනේ උනේ මේ වෙලාවේ ඉතින් සතුටු ඉන්න නංගිලා මල්ලා වගේම දුකින් ඉන්න නංගිලා මල්ලාත් ඉන්නවා. ඉතින් එයාලට පොඩි අදහසක් දෙන්නයි මට ඕනේ උනේ. thank you. මම මෙතනදී ඔයාලට දුන්නේ පොඩි අදහසක් විතරයි. ඔයාලට මොනවා හරි දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මට පුළුවන් විදිහට ඔයාලට උදා කරන්නම්. bye.